ඔයාලා දන්නවා ඇති ජීවනී හදන්නේ වතුර ලීටර් එකකට. මේ ප්‍රමාණය හරියටම මැනලා ගන්න ඕනේ. ආසන්න වතුර ලීටරයට හැදුවොත් සාන්ද්‍රණය වෙනස් වෙලා වතුර හා අයන හරියට ඇඟට උරා නොගැනීමක් වෙන්න පුළුවන්. ඒ නිසා වතුර ලීටර් එකක් හරියට මැනලා ගන්න. මේ ගන්න වතුර එක බීමට සුදුසු වෙන්නත් ඕනේ. ක්ලෝරින් සහිත ටැප් ජලය ගන්න එපා. ඒකෙන් මේ සංඝටකවල සාන්ද්‍රණයන් වෙනස් වෙන්න පුළුවන්. උණු කර නිවාගත් වතුර ගන්නවා නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් ෆිල්ටර් කරපු ජලය ගන්න. මේ තියෙන පැකට් එක දිය කරද්දී සම්පූර්ණ පැකට් එකම දිය කරන්න ඕනේ. මුලින්ම වතුර බෝතලේ ලීටර් එකක් මාක් කරගන්න. ඒකෙදී වතුර මිලිලීටර් 500ක් විතර බෝතලයට දාලා ජීවනී පැකට් එක සම්පූර්ණයෙන්ම දිය වෙනකන් හොඳින් සලවන්න. ඊළඟට අර කලින් ඇඳගත්තු මාක් එක ළඟට එනකන් වතුර පුරවන්න ඕනේ. කිසිම වෙලාවක ජීවනීයකට සීනි ලුණු වැනි කිසිම රසකාරකයක් එකතු කරන්න එපා. ඒ වගේම වතුර වෙනුවට බීම වර්ග, කිරි වර්ග වගේ දේවල් යොදා ගන්නත් එපා. ජීවනී පැකට් එක දිය කරාට පස්සේ හරියටම පැය 24ක් යනකම් තියාගන්න පුළුවන්. ඒකෙන් කියන්නේ නෑ ඔයා මේ බෝතලේම බොන්න ඕනේ කියලා. පුළුවන් තරම් අවශ්‍ය තරම් බොන්න. හැබැයි පැය 24කට පස්සේ අලුත් ජීවනී පැකට් එකක් හදාගන්න ඕනේ. ජීවනී ගොඩක් එකපාරට බොන්න ඕනේ නෑ. ටිකෙන් ටික පැයෙන් පැයට වගේ බොන්න පුළුවන්. ඒ වගේම වෛද්‍යවරයා කියව ප්‍රමාණයට වඩා ගැනීමෙනුත් වළකින්න ඕනේ. මොකද මේ තියෙන ලවණ වර්ග ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීමත් ප්‍රශ්නයක්. ජීවනී දෙනකොට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඇඟට ගියොත් එහිබැම් වල ඉදිමීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවට ජීවනී දෙන එක නතර කරලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. දැන් වෙළඳ පොලේ ලීටර් 1ට හදන ජීවනී වලට අමතරව මිලිලීටර් 200ට හදන ජීවනීත් තියෙනවා. හැබැයි ඔයා මතක ඇතුව හරියට මිලිලීටර් 200 මැනගන්න ඕනේ. එහෙනම් ඔයත් ජීවනී පාවිච්චි කරද්දී හරියට මේ දේවල් අනුගමනය කරන්න.